හායි කොහමද ඔයාලට? වෙල්කම් ටු දිනු ඩයරිස්. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවේ හරිම රස කෑමක්. බලමුකෝ කොහොමද ඒක හදන්නේ කියලා. හායි අද හදන්න යන්නේ සම්බෝල. මොකටද මේ කරන්නේ? පරිසරයට ගියා සම්බෝලේ. හායි අද යන්නේ සම්බෝලයක් හදන්න. බලමු හදන්නේ කොහොමද කියලා. ඒකට ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි මේ. තක්කාලි ගෙඩියක්, මිරිස්, කරපිංචා, මාළු, මම ගන්න දෙන තලපත් පොඩියට කපලා මේ ටික අපි ඔක්කොම බෙද ගන්නවා. මිරිස් ටික බෙදලා. අපි මාළු ටික බෙදගමු. මිරිස් කරල්, ලුණු, කරපිංචා ඔක්කොම තෙලේ බෙද ගන්නවා. දැන් අපි කොටා ගමු. දැන් අපි මිරිස් කරල් ටික ඇඩ් කරගෙන කොටු ගමු. ඊට පස්සේ පිළිවෙලින් මාළු ටිකක් බෙදගෙන තිබ්බා. ඒ ටිකයි මේ ලුණු බෙදගත් ඒවා. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් මේ වගේ හොඳට පුච්චගෙන වම් ගෙඩියට දාලා හොඳට කොටා ගන්නවා. ඒ වගේම මේකට උම්බල කඩයි රතු ලුණුයි ඇඩ් කරනවා. කොහොමද කියලා. ඉතින් මට මේකට දෙහි ලුණු ඇඩ් කරගන්න බැරි වුණා. මම මෙතනදී දෙහි ලුණු ඇඩ් කරගත්තා. ඒ වගේම සම්බෝලයක් විදිහට පොල් චුට්ටකුත් ඇඩ් කරගෙන ඒක වෙනම හදාගත්තා. ඊට පස්සේ බිත්තරය බෙදලා අරගෙන අපි දෙවර්ගෙම දාලා කාලා බලමුකෝ. ඉතින් ඇත්තට මම ඒක කාලා බැලුවා. වෙන මුකුත්ම ඕන නැහැ. මේ සම්බෝලේ තිබ්බත් ඇති පිඟානයක් ඉවර කරන්න. try කරලා බලන්නකෝ ඔයාලා. try කරලා කමෙන්ට් එකක් දාන්න.